ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාපීඨය මගින් සංවිධානය කරන ලබන ජපුර ටූරිසම් ලීග් අද එම විශ්වවිද්‍යාල ක්‍රීඩාපිටියේදී ආරම්භ වුණා. මේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානකයි. මහාචාර්ය ශිරන්ත හින්කෙන්ද, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දිනේෂ් ගුණතිලක, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චරිත් මුදලිගේ, ආචාර්ය රසික ජයසිංහ ඇතුළු මානව ශාස්ත්‍ර සමාජ විද්‍යාපීඨයේ පිරිසක්ද මේ සඳහා එක්ව සිටියා. කණ්ඩායම් 16ක් තරගකරුවන් 100කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටින අතර දසුන් ශානකගේ 6 පහරක් සමගින් තරගාවලිය ආරම්භ කරනු ලැබුවා. අපේ අඩුපාඩුවක් නිසා. ඔව් එහෙනම් අපේ දසුන් ශානක මහතක්ක මේ විදිහට සමාරම්භයේ සනිටුහන් බෝල් කරනවා. ඔන්න අද අපේ ජපුරේ හැමෝම වාසනාවන්ත වුණා තමන්ගේ ඇස් දෙකෙන්ම ආරම්භයේ වෙනකොට ෂාන් ඔයා මොකද හිතන්නේ? අද මේ JTL කිරුළ කවුරු ලබා ගනීද? අපි ක්‍රීඩාකාරවන් අද බෝල් කරද්දී අපේ ගාමිණී සර් සෝදානමින් බැට් කරන්න. ඉතින් කෙනිසි දෙප්පි අද දවස මේ විදිහට මම නම් හිතුවේ නෑ මෙච්චර සාර්ථක සහ හරි උත්කර්ෂවත් විදිහට අර දක්ෂතාවය පෙන්නලා JTL කිරුළ තමන්ගේ අධ්‍යයන ශිබිරය තරයි යන්න. තාමත් උණුසුම් තරගයක් ෂාන් ලේසි නෑ.